ඔයාගේ ගෙදර තේ ඉතුරු වුණාම ඔයා මොකද කරන්නේ? ඉතින් අද මගේ බබාගේ තේ එක බීලා නැහැ. ඉතින් මට ඇත්තටම විසි කරන්න හරිම ලෝභ හිතුණා. ඉතින් මං හදන්නේ තේ එකෙන් රසම රස පුඩින් එකක් ලෑස්ති කරගන්න. මුලින්ම මං කරන්නේ භාජනයක් ලිපේ තියලා ඒක ටිකක් රත් වුණාට පස්සේ ඒකට එකතු කරගන්නවා සීනි මේසඳි දෙකක්. අපි දැන් මේ සීනි ටික හොඳට කැරමල් කරගමු. ඉතින් හොඳින් කැරමල් වුණාට පස්සේ ඔයාට මේ පුඩින් එක තේ බොන කෝප්පෙම ලෑස්ති කරගන්න පුළුවන්. ඉතින් මං කෝප්පෙට මෙන්න මේ විදිහට කැරමල් එක දාලා හදා ගන්නවා. ඒක අපි ටිකක් සෙට් වෙන්න තියාගමු. ඉතින් ඔන්න තේ එකට මං එකතු කරගන්නවා ටිකක් ලොකු බිත්තරයක්. පොඩි බිත්තර නම් ඔයා දෙකක් ගන්න. දැන් බිත්තරය දාලා හොඳින් ගෑරප්පිය මේ විදිහට ගසා ගන්න. මේ වෙලාවේ ඔයාට පුළුවන් වැල්ල ටිකකුත් එකතු කරගන්න. ඉතින් ඔයාගේ තේ එකේ සීනි අඩු නම් ඔයාට පුළුවන් සීනි ටිකකුත් නැවත එකතු කරගන්න. ඉතින් මේ වගේ අපි හොඳින් ගසා ගමු. ඊළඟට ඔයාට පුළුවන් මේ විදිහට අර කැරමල් එක දාගත්ත කප් එකට අපි මේ මිශ්‍රණය දාගමු. ඉතින් රයිස් කුකර් එකේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ස්ටීම් කරගන්න. රයිස් කුකර් එකේ පේනවා මෙන්න මේ විදිහට හොඳට කවර් කරගන්න රෙදි කෑල්ලකින්. දැන් ඔයාට පුළුවන් විනාඩි 20ක් වගේ මේක හොඳට ස්ටීම් කරලා ගන්න. මේ හරියටම මොන විනාඩි 20කට පස්සේ මම එළියට ගත්තා. ඉතින් මේක ටිකක් රස් නිසා අපි මේක පොඩ්ඩක් හොඳින් නිවෙනකන් තියාගමු. ඉතින් මම මේක ෆ්‍රිජ් එකේ දාලා අරගෙන ආවා විනාඩි 20ක් විතර. ඔන්න දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා ගන්න. ඉතින් මේක ඇත්තටම හරිම රසවත්. හදන්නත් හරිම ලේසි. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ හදලා බලන්න. ඒ වගේම තමයි ඔයාගේ ගෙදර තේ ඉතුරු වුණාම ඔයා මොකද කරන්නේ කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දෙන්න.